අයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු ආශ්චර්යමත් මාතෘකාවක්. ඒ තමයි මරණය කියන්නේ මායාවක්ද කියන රසවත් ටොපික් එක. මේ ලෝකේ මරණය කියන්නේ අපි හිතන තරම් අවසානයක් නොවෙන්න පුළුවන්. ඒ වගේම ඒක ටිකක් මායාවක් විතරයි. ඔන්න ඔයාලත් එක්ක මේ කතාවට යන්න කලින් ටිකක් පිටිපස්සට ගිහින් මේ කතාවේ තේරුම් ගන්න ඕන ටික බලමුකෝ. අපි බලමු බහු ලෝකවල රහස ගැන. ඔයාලා හිතන්න, ඔයා ගේම් එකක් ප්ලේ කරනවා. එක තැනකද ඔයාට තෝරන්න තියෙනවා වමට යනවද දකුණට යනවද කියලා. ඔයා වමට ගියොත් එක කතාවක් ලැබෙනවා. දකුණට ගියොත් තව කතාවක්. දැන් හිතන්න ඔයාට දෙකම තෝරන්න පුළුවන් කියලා. එක වෙලාවක ඔයා වමට යනවා, තව වෙලාවක ඔයා දකුණට යනවා. මේ හැම කතාවක්ම එකම වෙලාවේ වෙනම ලෝකවල සිද්ධ වෙනවා. මේක තමයි බහුලෝක අර්ථකථනය හේවත් Manyverse Interpretation කියලා කියන්නේ. 1957 දී හියු එවරෙට් කියලා විද්‍යාඥයෙක් කිව්වා ක්වොන්ටම් ලෝකයේ හැම සිද්ධියකදීම විශ්වය බෙදලා යනවා කියලා. මම ඔයාලට උදාහරණයක් දෙන්නම්කෝ. ඔයා රැට යන්නේ කොෆි බොන්නද තේ බොන්නද කියලා හිතුවොත් එක ලෝකයක ඔයා කොෆි බොනවා, තව ලෝකයක ඔයා තේ බොනවා. හැම තේරීමකටම ලෝකයක් තියෙනවා. ඉතින් මරණය කියන්නේ මායාවක්ද? දැන් ඔයා බලන්න මේ බහුලෝක තියරිය ටිකක් බරපතල තැනකට ගත්තොත් හිතන්න ඔයා ලියානතුරකට ලක් වුණා කියලා. මේක ටිකක් භයානක තත්ත්වයක්. පළවෙනි ලෝකයේදී ඔයා අනතුරෙන් මිය යනවා. දෙවෙනි ලෝකයේදී ඔයා හරිම ආශ්චර්යමත් විදිහට බේරෙනවා. අපි හිතමු බ්‍රේක් එක ටිකක් ඉක්මනින් ගැහුව නිසා හරි වෙන යම් හේතුවකින් හරි කියලා. දැන් ක්වොන්ටම් ඉමෝටිලිටි කියන්නේ ඔයාගේ සිහි බුද්ධිය. ඒ කියන්නේ ඔයාගේ මම කියන හැඟීම දෙවෙනි ලෝකයේ විතරයි තියෙන්නේ. ඒ නිසා ඔයාට කිසිම දවසක මරණය අත්විඳින්න බෑ. ඔයාගේ මරණය කියන දේ එක ලෝකයක සිද්ධ වුණත් ඔයාගේ සිහි බුද්ධිය ජීවත් වෙන ලෝකයක තියෙනවා. ඒ නිසා මරණය කියන්නේ මායාවක්. ඒත් ඔයාට ඒක ඇත්තටම හිතෙන්නේ නැහැ. ෂෝඩින්ගර්ගේ බළලා ගැන දන්නවද? ඔයාලා ෂෝඩින්ගර්ගේ බළලා ගැන අහලා ඇති නේද? ඒක ටිකක් මේ වගේ. බළලෙක් පෙට්ටියක ඉන්නවා. ඒකම විෂ වායුවකුත් විකිරණශීලී ද්‍රව්‍යයකුත් තියෙනවා. ඒ ද්‍රව්‍ය ෂය වුණොත් විෂ වායුව එළියට එනවා. බළලා මැරෙනවා, නැත්නම් බළලා ජීවත් වෙනවා. ක්වොන්ටම් ලෝකයේ මේක එකම වෙලාවේ මේ සිදුවීම් දෙකම සිද්ධ වෙනවා. එක ලෝකයක බළලා මැරිලා තව ලෝකයක බලලා ජීවත් වෙනවා. ඔයා බලලා නම් ඔයාට හිතෙන්නේ ඔයා ජීවත් වෙලා ඉන්නවා කියලා විතරයි. ඒක තමයි ක්වොන්ටම් ඉමෝටිලිටි. ඔයාගේ සිහි බුද්ධිය ජීවත් වෙන ලෝකයක විතරයි තියෙන්නේ. හින්දු ආගම එක ටිකක් සම්බන්ධ වෙමුකෝ. අපි දැන් ටිකක් හින්දු ආගම ගැන කතා කරමු. හින්දු ආගමේ මායා කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ අපි බලන මේ ලෝකය, මේ ගස්, ගල්, අපි සේරම ටිකක් මායාවක්. ඇත්ත යථාර්ථය තමයි බ්‍රහ්මන්. ඒක ලෝකයේ ඉන්න හැමදේම එකතු වෙලා තියෙන ලොකු බලයක්. ඒ වගේම හින්දු ආගමේ කියනවා අපේ ආත්මය, ආත්මන් කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක පුනර්ජන්ම හරහා යනවා කියලා. දැන් බලන්න මේක ටිකක් ක්වොන්ටම් ඉමෝටිලිටි එක්ක සමානයි. එක ලෝකයක ඔයා මැරුණොත් ඔයාගේ මම කියන හැඟීම තව ලෝකයකට යනවා. හින්දු ආගමේදී ඒක ආත්මය ගැන. ඒ වගේම ක්වොන්ටම් ලෝකයේදී ඒක සිහි බුද්ධිය ගැන කියනවා. ඒත් ඇත්තටම මේක ඔප්පු කරලා තියනවද? දැන් ඔයාලා හිතනවා ඇති මේක ලස්සන කතාවක්. ඒත් ඇත්තටම ඔප්පු කරලා තියනවද කියලා. ඔන්න ඇත්ත කතාව කියන්නම්. ක්වොන්ටම් ඉමෝටිලිටි තාම ඔප්පු වෙලා නැහැ. ඒක ටිකක් දාර්ශනික යෝජනාවක්. විද්‍යාවෙන් ඔප්පු කරන්න බැරි එකක්.
බහුලෝක අර්ථකථනය ගැන එහෙමයි. එක විද්‍යාඥයෙක් හිතුව එක ආකාරයකින් විතරයි. තවත් විද්‍යාඥයෝ කියනවා අනේ මේක ඔප්පු කරන්න බැහැ කියලා. ඒ වගේම සිහිබුද්ධිය ගැන අපි තාම හරියට දන්නේ නැහැ. ඒක ජීවත් වෙන ලෝකයකට බැඳෙනවා කියලා කියන්න බැහැ. මොකද ඒ ගැන විද්‍යාවට තාම උත්තර නැහැ. අපි මොකද මේ ගැන හිතන්න ඕනේ? ඔයාලා හිතනවා ඇති එහෙනම් මේක ඔප්පු වෙලා නැත්නම් අපි මේ ගැන හිතන්නේ ඇයි කියලා. හේතුව තමයි මේ වගේ අදහස් අපිට ලොකු ප්‍රශ්න ගැන හිතන්න උදව් කරනවා. උදාහරණයක් විදිහට අපි කවුද? අපේ මම කියන හැඟීම ඇත්තටම මොකද්ද? මරණය කියන්නේ මොකද්ද? ඒක ඇත්තටම අවසානයක්ද? නැත්නම් ටිකක් මායාවක්ද? විශ්වය ගැන අපි දන්නේ මොනවද? එක ලෝකයක්ද? ලෝක ගොඩාක්ද? මේ වගේ ප්‍රශ්න අපිට ජීවිතයේ ගැඹුර තේරුම් ගන්න උදව් කරනවා. ඒක තමයි ක්වොන්ටම් ඉමෝර්ටලිටි වල ලස්සනම තැන. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අවසාන වශයෙන් මම කියන්න ඕනේ එකම දේ තමයි ජීවත් වෙන්න. hina වෙන්න. ආදරය කරන්න. ක්වොන්ටම් ඉමෝර්ටලිටි කියන එක ඇත්ත වුණත් නැතත් අපි ඉන්නේ මේ ලෝකයේ මේ මොහොතේ ඒ මොහොත ලස්සන කරගන්න එක තමයි වැදගත්ම. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මරණය කියන්නේ මායාවක්ද? එහෙම නැත්නම් ඒක ජීවිතේ තවත් එක කොටසක්ද? ඔයාලගේ අදහස මටත් කියන්න. ඔන්න අද කතාව ඉවරයි. තවත් මේ වගේම රසවත් මාතෘකාවක් එක්ක අපි ආයෙත් හම්බ වෙනවා. තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. බුදු සරණයි.